මේ මාධ්‍යම ආරම්භ කරන්නෙම වර්තමාන කර්මාන්ත අමාත්‍යවරයා අපේ සහෝදරයා හඳුන් සහෝදරයා කියපු දෙයක් තමයි ඩොලර් මිලියන ගණන් වැහි වස්වන්න පුළුවන් මේ කර්මාන්ත දියුණු කරන්න විදේශීය ආයෝජකයන් ලංකාවට ගෙන එන්න අපි සූදානම් කියන ඒ පොරොන්දුව මාලිමාවේ පොරොන්දුවක් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම අමාත්‍යවරයා දිගින් දිගටම රැස්වීම් වලදී මේ සම්බන්ධයෙන් කතා කළා. හැබැයි දැන් මේ මාධ්‍ය හමුව තියන්නේ මේ අමාත්‍යවරයාගේ වැරද්දක්වත් එහෙම නැතුව මේ රජය විසින් කරපු වැරද්දක්වත් ගැනවත් කතා කරන්න නෙමෙයි. හැබැයි අද අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගාව තියෙන ඩොලර් මිලියන 25ක ආයෝජනයක්. හැබැයි මේ ආයෝජනයේට මොකද්ද උනේ කියන කාරණාව අතීතයේ සිටම වෙච්ච දේ පිළිබඳ යම්කිසි පුරාවෘත්තය, ඒ කියන්නේ අතීත කතාව කියලා අනාගතයේදී ඔබතුමන්ලාට යම්කිසි තීරණයක් මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් නම් මේ ආයෝජනය සම්බන්ධයෙන් අන්නේ තීරණය ගන්න රුකුලක් වෙන විදිහට තමයි මේ මාධ්‍යම අපි අද දවසේදී තියන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අතීත කතාවක් 2017 වර්ෂයේ දක්වා යවෙනවා. 2017 වර්ෂයේ තමයි මේ ආයෝජනය එන්නේ ස්පාඤ්ඤ සහ ඇමරිකානු ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදිහට. මේක ඇවිල්ලා මත්ස්‍ය සම්පත සම්බන්ධ වෙච්ච ආයෝජනයක්. ආයෝජනය ආරම්භ වන්නේ වත්තල දිකෝවිට වරායෙන් තමයි වරායේ කර්මාන්ත ශාලාවක් සඳහා වෙන ආයෝජනයක් විදිහට තමයි මේ ආයෝජනේ එන්නේ. 2017 ආයෝජනය එනවා. ආයෝජනයේ සම්පූර්ණ වටිනාකම ඩොලර් මිලියන 25ක්. ඩොලර් මිලියන 25ක්. ඩොලර් මිලියන 25 ඇවිල්ලා 2018 වර්ෂයේදී මේ කර්මාන්ත ශාලාව ආරම්භ වෙනවා. මේ කර්මාන්ත ශාලාව ආරම්භ වෙලා 2019 මේකේ ෆැක්ටරිය ෆුල් ෆන්ක්ෂනින් වෙනවා. ඊපස්සේ 2020 දී අභාග්‍යයකට කොරෝනා පැමිණෙනවා. කොරෝනා පැමිණෙනවත් එක්කම මේ කර්මාන්ත ශාලාවේ ඒ ක්‍රියාපටිපාටියේ යම්කිසි වෙනසක් වෙනවා. දැන් මේ කර්මාන්ත ශාලාව කිව්වට අපි නම්ගම් සහිතව තමයි හෙලි කරන්නේ. CMAX Ceylon Private Limited යනුවෙන් ලංකාවේ මේක ලියාපදිංචි කරපු ආයතනයක් විදිහට තමයි මේ ව්‍යාපාරය ආරම්භ වන්නේ. එතකොට 2020 දී පමණ කංචන විජේසේකර තමයි මේක විශේෂ අමාත්‍යවරයා විදිහට ඉන්නේ. කොරෝනාත් එක්ක මේ කොරෝනා වලට අහු වුණාට පස්සේ අන් හැමෝටම බලපාන විදිහට මේ කර්මාන්ත ශාලාවටත් මේ තත්ත්වය බලපාලා ඒ මත්ස්‍ය සම්පත් සියලු දේවල් විනාශ වෙලා සේවකයන්ට පඩිනඩි ගෙවා ගන්න බැරුව ඛේදනීය තත්ත්වයකටපත් වෙනවා. මේ ඛේදනීය තත්ත්වයෙන් පස්සේ මේගොල්ලෝ මෙච්චර ඛේදනීය තත්ත්වයන් ඇති වුණත් මේ කර්මාන්ත ශාලාවේ කුලිය දිකෝවිට වරායට ගෙවන්න ඕනි කුලිය අවශ්‍යයි කියලා දිගින් දිගටම ඔවුන් කියනවා මේ කුලිය ගෙවන්න කියලා. මොකද මේක ලංකා දීවර වරාය නීතිගත සංස්ථාව යටතේ තියෙන්නේ. මේක කෝපරේෂන් එකක් කියලා කියනවා. රජයෙන් මුකුත් හම්බ වෙන්නේ නැති හින්දා මේක ගෙවන්න කියලා කියනවා. ඒ අවස්ථාවේ මම දන්නේ මොන හේතුවකටද කංචන විජේසේකරත් මේ දීවර වරාය නීතිගත සංස්ථාව පැත්ත අරගෙන මේ කර්මාන්ත ශාලාව වැසී යන ආකාරයට කටයුතු කරනවා. හැබැයි ඔවුන් ඒ වන විටත් මිලියන 5.5ක පමණ මුදලක් මේකේ රෙන්ට් එක විදිහට ගෙවනවා ඒ වර්ෂය සඳහා. කොහොමින් හරි මේ තත්ත්වයේ යම් කතාක් දුරකට සමනයකටපත් වෙන්නේ ආණ්ඩු මාරුවත් එක්ක ඩග්ලස් දේවානන්ද මහතා විශේෂගත අමාත්‍යවරයා බවට පත් වෙනවා. අමාත්‍යවරයා බවට පත් වුණාට පස්සේ ඔහු නැවත වතාවක් මේ අවස්ථාව ලබා දෙනවා. මේ අවස්ථාව ලබා දීලා ආපහු කර්මාන්ත ශාලාවේ කටයුතු ටික කෙරීගෙන යනවා. මෙන්න මේ අවස්ථාව වන විට ඩොලර් මිලියන 7ක් පමණ මේ කර්මාන්ත ශාලාව සඳහා මේ විදේශීය ආයෝජකයින් ලංකාවට පම්ප කරලා ඉවරයි. දැන් ඩොලර් මිලියන 7ක් ඇවිල්ලා තියෙනවා. ආයෝජනයේ හිමින් සීරුවේ ගලාගෙන යනවා. බාධා එනවා. බාධා ආවට මේගොල්ලෝ ඒ බාධාත් මැඩලගෙන ආණ්ඩු මාරුවට විවිධාකාර විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් මේ ආයෝජනය කරගෙන යනවා. ඔන්න ඊට පස්සේ තමයි දැන් වෙන්නේ වර්තමාන කතාවට අවුරුදු එකහමාරකට කලින් මෙන්න රජේ මාරු වෙනවා. ඔන්න දැන් එනවා හඳුන් නැමැතිතුමා. ඒ කාලේ හඳුන් සහෝදරයා ගිරිය පුප්පගෙන කෑ ගැහුව විදියට මේ ආයෝජන ටික ගෙන එන්න ඕනි. විදේශීය ආයෝජන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ආර්ථිකය දියුණු කරන්න ඕනි. සූදානම් කෙනෙක් ඉන්නවා නම් කියන්න කියපු ඒ දේවල් දැන් ඔන්න මතක් කරන්න වෙනවා. ඔන්න අමාත්‍යතුමනි අපි ගාව තියෙනවා ඩොලර් මිලියන 25ක ආයෝජනයක්. ඒ ආයෝජනය දැන් දිකෝවිට වරායේ ස්ථානගත කරලා තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ ෆැක්ටරිය විවෘත කරගන්න විදිහක් නැහැ. ඔන්න දැන් ආපහු අපිට හැංගී යනවා අර කපුටන්ගේ 10% කොමිස් එක මේගොල්ලොත් ගන්නවාද? එහෙම නැත්නම් මේ අමාත්‍යවරුන් සියලු දෙනා පාරිශුද්ධව ඉඳලා රාජ්‍ය නිලධාරීන්ට තාමත් අර ලෙඩේ බෝ වෙලා තියෙනවද කියන එක ඔන්න දැන් ප්‍රශ්නාර්ථයක් විදියට ඉන්නවා. මම මේ විදියට බොහොම ගෞරව සම්ප්‍රයුක්තව කියපු කතාව රටේ ජනතාව දන්නවා මොකද්ද මම මේ කියන්නේ කියලා.
කරුණාකරලා අමාත්‍යතුමනි ජනාධිපතිතුමා ඔබතුමා වුණා දන්නේ නැහැ කියන එක අපි දන්නවා. මේ වගේ දේවල් වලට ජනාධිපතිතුමා කැමති නැහැ කියලාත් අපි දන්නවා. හැබැයි අමාත්‍යතුමනි ඔබගේ දැඩි අවධානය පිණිස තමයි අපි මේ කියන්නේ. ඒ විදිහේ 10% කප්පම් නම් මේ ආණ්ඩුවට ගෙවන්න නෙමෙයි මේ රටේ ජනතාව ඡන්දය දීලා තියෙන්නේ. කප්පමක් ගත්තා කියලා කිව්වේ නෑ. ඉස්සරහට බලාපොරොත්තු වෙලා මේක පොඩ්ඩක් අර ඩිලේ කළා හැම දාලා ගන්න වගේ හදනවනම් අමාත්‍යතුමනි ඔබතුමා දන්නේ නැත්නම් මේ හැම දාන්නේ රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. දිකෝවිට වරාය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ කොඩිප්පිලි වෙන්න පුළුවන් වරාය කළමනාකරු. වරාය කළමනාකරු. ඔන්න මන් නම කිව්වා. සැකේ වාසී අද මැච් එකකුත් තියෙන ඕනි විදියකට හිතා ගන්න. එතකොට මම කරුණාකරලා කියන්නේ මෙන්න මේ ආයෝජනය පිළිබඳ අපි දැනුවත් කිරීම කළා. සඳුදා දවසේදී අපි ජනාධිපතිවරයා නීත්‍යානුකූල විදිහට දැනුවත් කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයට එනවා. මෙන්න මේ CMAX Ceylon Private Limited ආයතනයේ ඩොලර් මිලියන 25ක ආයෝජනයක් කළා. මේ කර්මාන්ත ශාලාවට යන්නවත් බැරි වෙන විදිහට මේ කර්මාන්ත ශාලාවේ කටයුතු කරගෙන යන්න බැරි විදිහට මග අහුරවලා තියෙනවා. ඒ අහුරවලා තියෙන්නේ කවුද? ලංකා දීවර වරාය නීතිගත සංස්ථාව. එහෙමනම් ගරු අමාත්‍යතුමනි සහෝදරයා ඔබ කියන්න මේ නීතිගත සංස්ථාවට මෙන්න ආයෝජනය ඇවිල්ලා තියෙනවා. ආය ඔබතුමන්ලාට මහන්සි වෙන දෙයක් නැහැ ආයෝජන ගේන්න. ඇවිල්ලා තියෙන එක රැකගන්න කටයුතු කරන්න. කරුණාකරලා මේ මත්ස්‍ය කර්මාන්ත ශාලාව විවෘත කරන්න. ලංකාවට එන්න මේකෙන් ඩොලර් ඒ ඩොලර් වල අභිමානයේ අයිතිය රැකගන්න. ඔන්න ඔබටත් පුළුවන් මුක්කුවක් ගහන්න අමාත්‍යතුමනි. ඔබතුමාගේ නම තමයි යන්නේ. නැත්නම් මේ අපේ නම් යන්නේ නැහැ. ඔබතුමා තමයි ඇක්ෂන් ගන්න ඕනි. අපි කරන්නේ මේ පණිවිඩය රැගෙන යෑම පමණයි. ඔන්න පණිවිඩය දුන්නා. ඔබතුමාට ඊටු ඇක්ෂන් ටික ගන්න බාරයි. අවශ්‍ය නම් මගේ දුරකථන අංකය දීලා ඕනනම් මම කතා කරන්නම්. ඕනනම් ඔබතුමාව ඇවිල්ලා හම්බ වෙන්න. ජනාධිපතිතුමා හම්බ වෙන්න කොහොමත් අපි යනවා සඳ දවසේදී. කරුණාකරලා මේ කර්මාන්ත ශාලාව ඉතා ඉක්මනින් විවෘත කරන්න කියන ඉල්ලීම තමයි අපි අද දවසේදී මේ සිද්ධ කරන්නේ. දැන් මේකේ මේ තාම මේ කප්පම් ගත්තා කියලාවත් එහෙම දෙයක් නැතුව කොහොමද මේ දැන් පොඩ්ඩක් මේ එන්න ඉස්සෙල්ලා මුට්ටිය දානවා වගේනේ පේන්නේ. නෑ දැන් මේක 2018 වෙච්ච ආයෝජනය මේ වන විට මේ කර්මාන්ත ශාලාව නතර වෙලා තියෙනවනේ. එතකොට මේ නතර වෙන්න නම් යම්කිසි විදිහේ බලපෑම් ටිකක් ඇති වෙලා තියෙනවා ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ වරාය කළමනාකරු මනිල්ක කොඩිප්පිලි කියන මහතාගේ. මොහු රාජ්‍ය නිලධාරියෙක්. එතකොට දිකෝවිට දීවර වරායේ වරාය කළමනාකාරවරයාට මේ කර්මාන්ත ශාලාව නතර කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් එහෙම නැත්නම් ඔහුගේ කප්පම මේ වෙනකොට හැම්බු වෙලා නැත්නම් තමයි මේ විදිහේ අකුල් පහරවල් හෙලනවා කියන එක මට නම් හැඟියන්නේ. මම පැහැදිලිවම කියනවා. ඔබතුමාට කප්පම් ඕනනම් පරණ රජයන් එක්ක මේ දේවල් කරගත්තට අපිට ගැටලුවක් නැහැ. මේ නව රජයන් එක්ක ඔය කප්පම් කතන්දර කොහොමද ජනාධිපතිතුමා මෙවට ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ 10%ක් අරගෙන ජනාධිපතිතුමාට 3% ගන්න ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ නැහනේ. එහෙම රජයන් නෙමෙයිනේ දැන් මේ පිහිටවල තියෙන්නේ. ඒකින්ද කරුණාකරලා නීත්‍යානුකූල විදියට මේ කර්මාන්ත ශාලාව අරින්න ඉඩ දෙන්න කියන එක අපි ඉල්ලා සිටින්නේ දිකෝවිට වරායේ වරාය කළමනාකරුවගෙන්. ඔහු තමයි මේක වහගෙන තියෙන්නේ. ඉතින් අපිට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවානේ. ඇයි ඩොලර් මිලියන 25ක ආයෝජනයක් ගෙනහල්ලා තියෙද්දි ස්පාඤ්ඤ ජාතිකෝ මෙහෙ ඇවිල්ලා කහනවට නෙමෙයිනේ මෙහෙ එන්නේ ලංකාවට ආයෝජනය දීලා. එහෙම තියෙද්දි ලංකාවේ උන්ට බෑනේ මේක රැකගන්න. ඉතින් ඒකනේ තියෙන ප්‍රශ්නේ. අන්න ඒකට තමයි විශේෂගත අමාත්‍යවරයා ඉන්නේ. අමාත්‍යතුමනි හඳුන් සහෝදරයා මේ පිළිබඳ බලන්න. දැන් ඔබතුමා කියන්නේ චෝදනා කරන්නේ දැන් මේ කර්මාන්ත ශාලාව විවෘත කරන්න ඕනේ. යම් කිසි ප්‍රමාදයක් තියෙන්නේ කාගේ හරි අවශ්‍යතාවයකට කියන්නේ. අනිවාර්යයෙන්ම. ඒකනේ අපි මාධ්‍යයට ඇවිල්ලා කියන්නේ ආයෝජනෙත් හරි සියලු දේවල් හරි ඩොලර් මිලියන 7ක් දෙන්න වියදම් කළාත් ඉවරයි. කර්මාන්ත ශාලාව ඇතුලේ අවශ්‍ය යන්ත්‍රෝපකරණ මේ වන විට ස්ථානගත කරලා තියෙන්නේ. ප්‍රොඩක්ෂන් එක කරන්න ලෑස්ති. මාළු ටින්කර්නේ සියලු දේවල් හරි ඊට අමතරව වෙන මේ සම්බන්ධයෙන් වෙන් වෙච්චි නැවක් තියෙනවා. ඒ නැවේ ප්‍රොඩක්ෂන් එක කරන්න නැව දැන් මේ වරායට ගේන්න ලහිලහියේ ලෑස්ති වෙලා තියෙනවා. මේ කියන කිසිම ප්‍රොසෙස් එකකට මේ වරාය අවසර ලබා දෙන්නේ නැත්නම් කොහොමද කරන්නේ? අපිට අත් ඔක්කොම බැඳලා මුහුදට දැම්මම පීනන්න බෑනේ. පීනන්න අපිට සුදුසු පරිසරය තියෙන්න ඕනේ. ඉතින් ඒ පරිසරය නැතුව කොහොමද මෙහෙම ආයෝජනයක් කරන්නේ? ඔබතුමන්ලා කරන්න ඕනේ මේකෙදි මේ කර්මාන්ත
මාන්ත්‍රශාලා විවෘත කරගන්න අවශ්‍ය කරන බලපෑම කරන්නනේ. අනිවාර්යයෙන්. චෝදනා කරන එක නෙමෙයි. නෑ චෝදනාවක් නෙමෙයිනේ. අපි කිව්වා අමාත්‍යතුමාට අපි මේ පණිවිඩය තමයි අද දවසේදී අරගෙන යන්නේ. දැන් මේකේ ජනාධිපතිතුමාට ඉල්ලනවා අපි. සඳ ජනාධිපතිතුමා හම්බෙන්න අපි යනවා. ගිහිල්ලා මේක නීති අනුකූල විදිහට අපි ඉල්ලා සිටිනවා. ඊට කලින් තමයි මේ දැනුවත් කිරීම අපි කළේ. මොකද මේකට වග කියන්න ඕනේ පුද්ගලයායි නම මං කිව්වනේ. ඒ වගේම වරාය සම්බන්ධයෙන් කිව්වා. ඊට පස්සේ කලින් කට්ටිය 10% ඉල්ලලා මෙව වහන්න කටයුතු කරපු විදිය කිව්වා. මම කියන්නේ වර්තමානයේ රජයටත් මේ විදිහ වෙන්න දෙන්න එපා. ඒක තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි මේ රජය කළා කියලා කියන්නේ